අබරාදුව මීපේ ගම්මානයේ නිවාස ආසන්න වගුරු බිමකට පැමිණි කිඹුලිය සති කිහිපයකට පෙර කූඩුවක් සාදාගෙන තිබුණා. එහි බිත්තර දැමීමෙන් පසු දැඩි රෞද්‍ර බවක් පෙන්වූ ඇය ගම්වාසීන්ටද එල්ල කළේ තර්ජනයක්. කිඹුලියට මෙන්ම ගම්වැසියන්ටද සාධාරණය ඉටු කර දීමේ අරමුණෙන් ගල්ල වනජීවී සංරක්ෂණ සංගමේ සමාජිකයින් කිඹුල් මෙහෙයුම මෙලෙස ආරම්භ කළා. අන්න කකුලකට දාගෙන කිඹුලිය රැඳී සිටි ස්ථානයේ අවට නිරීක්ෂණය කිරීමෙන් පසු ඇය ආරක්ෂිතව අල්ලා ගැනීම සඳහා පියවර ගැනුණේ ඊට අවශ්‍ය උපකරණ රැසක් යොදා ගනිමින්. මිලිස පිටතට ගැනුණු කිඹුලිය ජලය පිරි වලකට පැනීම නිසා යලිත් ඇය පිටතට ගැනීමට දැඩි වෙහෙසක් දරන්නට සිදු වුණා. එහෙත් ගල්ල වනජීවී සංරක්ෂකයින් හමුවේ අවසානයේ කිඹුලියට මෙල්ලවන්නට සිදු වුණා. ගෝනි සහ වෙලුම්පටි යොදා ගැනුණේ කිඹුලියගෙන් සිදුවිය හැකි උපද්‍රව වලින් ආරක්ෂා වීමේ අරමුණෙන්. මෙම කිඹුලිය දිගින් අඩි 8.5ක් පමණ වනවා. මේ කළු පාටට පේන්න තියෙන්නේ මේ වගුරු පරිසරයේ තියෙන රොඩු බොඩු එකතු කරලා හදාගත්තු කිඹුල් කූඩුව. කිඹුලා මේ කූඩුව ඇතුලේ තමයි බිත්තර දාන්නේ. රොඩු බොඩු එකතු කරලා කූඩුවක් හදලා බිත්තර දාලා නැවත උඩිනුත් වහලා දාලා තමයි මේක සකස් කරලා තියෙන්නේ. මේකේ ඊටාත්ම දැඩි උණුසුමක් තියෙනවා. මේ වටේ ජලයෙන් පිරිච්ච පරිසරයක් වුණත් මේ කූඩුව ඊටාත්ම උණුසුම්. වායුගෝලීය උණුසුමේ වෙනසට අනුගත වීම සඳහා කිඹුලිය තම කූඩුව ආසන්නයේ වලක් හරහා ජලය එක්රැස් කර තිබුණා. කූඩුවේ බිත්තර 37ක් තිබූ අතර අප වාර්තාකරු පැවසුවේ ඉන් එක් බිත්තරයකට පමණක් හානි සිදුව තිබූ බවයි. බිත්තර සියල්ල ආරක්ෂිතව පිටතට ගැනීමෙන් පසු ඒවා නියමිත උණුසුමේම තබමින් පෙට්ටියක බහා එම ස්ථානයෙන් ඉවත් කෙරුණේ මෙසේයි. ගැමියන් මේ සතාට බය නිසා මේ සතාට කරදරයක් වෙයි කියලා අපි හිතුවා. ඒ වගේම බිත්තරවලට ඊට පස්සේ වනජීවි දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කළා. මෙතෙන්ට පැමිණලා මේ සතාව අපි අල්ලගත්තා. ඒ වගේම බිත්තර ටිකත් අපි රැගෙන යනවා. ඒ බිත්තර රක්කවලා පැටවු ගන්න බලාපොරොත්තු වෙන අතරතුර මේ කිඹුලව වනජීවි දෙපාර්තමේන්තුවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉක්කඩුවේ කාර්යාලයට බාර දෙනවා. මව් සෙනෙහසක අපූර්වත්වයේ තවත් පැත්තක් පිළිබඳ නිහඬ පාඩමක් කියා දුන් මේ කිඹුලිය මීපේ වැසියන්ට අස්වැසෙල්ලක් දෙමින් අවසානයේ ගම්මානයෙන් පිටව ගියා.